Hello everyone, welcome to Do It Right channel. ඉතා කරනවා ගොඩක් අය කතා වෙන CVs cover letters write කරනකොට AI usage එක ගැන. ඉතින් AI පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ cover letter එක CVs වලට ගොඩක් අය ගොඩ අය දැන් AI පාවිච්චි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම make sure කරගන්න ඔයා මෙන්න මේ mistakes avoid කරනවා කියන එක. මොකද AI කියලා කියන්නේ totally ඔයාගේ personality එක ඔයාගේ uniqueness එකේ replacement එකක් නෙවෙයි. ඉතින් කොයිම වෙලාවකවත් AI generate කරපු content එකක් එකපාරටම ඔයාගේ CV එකට cover letter එකට personalize කරන්න නැතුව copy paste කරන්න එපා. අනිත් එක තමයි AI වලින් ගොඩක් අය keywords ගන්නවා ATS tracking systems through යන්න. ඉතින් මේකෙදී CV එක keywords වලින් overload කරන්න එපා. ඒක හරිම unreal. එතකොට ඒක ඔයාගේ CV එක AI generated CV එකක් කියලා notice වෙනවා. ඉතින් ඒක ඔයාට disadvantage එකක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි AI use කරපු content එක සමහර වෙලාවට ගොඩක් අය AI use කරන නිසා ඒ style එක පාවිච්චි කරන words මේක මම personally experience කරලා තියෙන දෙයක් CVs review කරනකොට ගොඩක් අයගේ තියෙන same style එක same vocabulary එක. ඉතින් එතකොට hiring කරන කෙනෙක්ට මේක easily note down කරගන්න පුළුවන් AI වලින් generate කරලා තියෙනවා කියන එක. අනිත් එක තමයි ගොඩක් CVs වල මම දැකලා තියෙනවා AI වලින් generate කරාම ඒකේ අර personal touch එක නැහැ. මොකද ඔයාගේ industry එක ගැන ඔයාගේ experience එක ගැන හොඳටම up to date knowledge එකක් තියෙන ඔයාට. ඒක නිසා සමහර වෙලාවට AI generate කරපු content එක authentic නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ දැන සැලකිලිමත් වෙන්න ඔයා AI use කරපු content පාවිච්චි කරනකොට. අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ CV එකට ඔයාගේ uniqueness එක ඔයාගේ personality එක add කරන්න අමතක කරන්න එපා AI use කරලා ඔයාගේ CVs draft කරන කෙනෙක් නම්. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Till then you take care and bye bye.